අද පාඩම තානා අකුර ත අක්ෂරයට. ඒතකොට මේ තානා කියන අකුර ගත්තාම මේ තානා අකුරට තියෙනවා ශබ්ද විදි දෙකක්. උච්චාරණ කරන විදි දෙකක් තියෙනවා ත සහ ද කියලා. ඒතකොට මේ ත කියන අවස්ථාව මොකද්ද සහ ද කියන අවස්ථාව පොඩ්ඩක් බලමු. හරි. එහෙනම් බලන්න පළවෙනි අවස්ථාව වචනයක මුලට යෙදුනාම අපි කියන පුතේ මේ වචනේ තියෙන අකුර ත ශබ්දයෙන් ශබ්ද කෙරෙන්න ඕනේ. ඒකට බලන්න උදාහරණය වචනේ මුලට මේ වචනේ තලයිවර් තලයිවර් තරම් එහෙම යන්නේ. හරිද? ඒකට හැදෙන්නේ වචනයක මුලට ගත්තාම පුතේ ත අකුර කියලා අපි ශබ්ද වෙන්නේ ඒ හැටියට. ඊළඟ දෙවෙනි අවස්ථාව බලන්න වචනවල මැද හෝ අග ද්විත්ව වීම පුතේ ද්විත්ව වීම කියන්නේ දෙකක් ළඟ එක්කෙනෙක් හල් වෙලා අනිත් එක්කෙනා ඕනම ශබ්දයක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ ශබ්දෙත් වෙන්නේ තලු. එතකොට බලන්න මේක උදාහරණ දෙක සත්‍යම්. උදාහරණ මොකද්ද? සත්‍යම්. මේක පත්තු. එහෙනම් පැහැදිලිනේ වචන වල මැද හෝ අග ද්විත්ව වීමේදී ත ශබ්දයෙන් උච්චාරණය කරන්න ඕනේ. හරි. ඊළඟ උදාහරණ බලන්න වචනයක මැද හෝ අග තනිව යෙදීම ද ශබ්දයයි. පුතේ මොකද්ද කියන්නේ? වචනයක මැද වෙන්න පුළුවන් අග වෙන්න පුළුවන් පුතේ. ඒ අකුර තනියෙන් යෙදෙනවා නම් පුතේ වචන අපි කියවන්න ඕනේ කොහොමද අකුර ද හැටියට. බලන්න පාදම්. කොහොමද? පාදම්. ඊළඟ වචනේ බලන්න අවසානයේ තියෙන අකුරක්. ඒකට මේක කියවන්න අපි කොහොමද? පාදු. පැහැදිලිනේ? වචනයක මැද හෝ අග. එහෙනම් ද ශබ්දයෙන් මෙන්න මේ වගේ වචන අපි ශබ්ද කරන්න ඕන. හරි. ඊළඟට බලන්න අවසාන උදාහරණය උන් කියන අකුර පුතේ අපි දන්නවා මේ තියෙන්නේ මුලට යෙදෙන නයන්න. ඒ නයන්න හලුනාම අපි කියන උන් කියලා. ඒ අක්ෂරයට පසුව යෙදීමේදී පුතේ ද ශබ්දයක් හැටියට උච්චාරණය කරන්න ඕනේ. කොහොමද? මේ වචනේ පන්දු බෝලය පන්දු. මේ වචනය තන්දයි පියා තාතරකින් සමාන පදයක් තන්දයි. ඒකට මෙන්න මේ විදිහට තියෙනවා මෙන්න මේ ත අකුරේ වැදගත් පාඩමක් ඉතින් හැමෝටම වැදගත් වේවි. ඔයාලා වචන කියවන්න ගියාම මේ වගේ අවස්ථාවක් එනකොට හොඳට මතක තියාගෙන ලස්සනට කියවන්න පුරුදු වෙන්න දෙමළ හරිම ලේසියි.